දෙවියන් වහන්සේගේ යහපත් හස්තය නිතරම අප සමගයි. මගේ සහෝදර සහෝදරිය නෙහෙමියා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ මෙහෙම කියනවා. මගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්විමි. ඔහුද අපි නැගිට ගොඩනගමු කීවෝය. මෙසේ ඔහු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කර ගත්තෝය. මගේ සහෝදරය සහෝදරිය, දේව වචනේ නෙහෙමියාට දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දුව සහ නෙහෙමියත් එක්ක දෙවියන් වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරේ. නෙහෙමියාගේ කොටස, පවුර ගොඩනගන කොටසට දෙවියන් වහන්සේගෙන් කොයි වගේ අනුමැතියක්ද නෙහෙමියාට ලැබුණේ? ඒක මුලපටන් අග දක්වා දෙවියන් වහන්සේ නෙහෙමියත් එක්ක හිටියා. බලන්න සහෝදරය සහෝදරිය, මේ කොටස කියනවා දෙවියන් වහන්සේගේ යහපත් හස්තය. දෙවියන් වහන්සේගේ යහපත් හස්තය ඔබගේ මගේ ජීවිතයේ තියෙනකොට දෙවියන් වහන්සේ ඔබගේ මගේ කොටසට තවත් අයව එකතු කරනවා. ඒ වැඩේට තව අයගේ අත් උන්වහන්සේ සවිමත් කරනවා. තව අය දකින්න යනවා ඒක යහපත් වැඩක් කියලා. බලන්න මගේ සහෝදර සහෝදරිය, දේව කැමැත්තට එකඟව අපි වැඩ කරනකොට මේ කොටසේ අපිට මතක් කරනවා දෙවියන් වහන්සේගේ හස්තය අපිත් එක්ක තියෙන බව අපි දැනගන්නකොට කොහොමද දෙවියන් වහන්සේ අපිට උපකාර කරන්නේ? එයාට රජ්ජුරුවන්ගේ අනුමැතිය ලැබුණා. ඒ වගේම දෙවියන් වහන්සේයාට ඒ සෙනගව එකතු කරලා දුන්නා මේ වැඩේ කරන්න. මොකද නෙහෙමියා තීරණය කරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. නෙහෙමියාගේ වැඩේ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන එක. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනකොට විවිධ විදිහට අපිට දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. හැබැයි මගේ සහෝදරය සහෝදරිය මතක තියාගන්න, දෙවියන් වහන්සේගේ යහපත් හස්තය අප කෙරෙහි තිනකොට උන්වහන්සේ අපේ කොටස කරන්න, දෙවියන් වහන්සේ අපිට නියම කරපු කොටස කරන්න, විවිධ පාර්ශවයන්ගෙන් ඒ අනුමැතිය, ඒ සහයෝගය උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඒකෙන් කියන්නේ විරුද්ධතාවයන් එන්නේ නැහැ කියලා නෙමෙයි. මොකද විරුද්ධතාවයන් එනවා. හැබැයි දෙවියන් වහන්සේගේ යහපත් හස්තයට විරුද්ධව නැගිටින්න කාටවත් නම් බෑ. නැගිටලා පවතින්න බෑ. ඉතින් ඔබගේ මගේ අත අදත් සවිමත් කරගමු. දෙවියන් වහන්සේගේ යහපත් හස්තය අපි සමග තිනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න උන්වහන්සේ අපිව පාවිච්චි කරන සේක්වා. ඔබට ජේසු පීඨයි. සුබ දවසක්.